ඔයාට chance එකක් තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඒක දැනගන්නවද නැත්නම් මේක අතහැරලා යනවද? ජීවිතේ හැමෝටම එක වතාවක් හරි අවස්ථාවක් එනවා. හැබැයි සාර්ථක වෙන්නේ ඒ chance එක අල්ලගන්න පුරවන් අය විතරයි. chance කියන්නේ ලොකු දෙයක් වගේ පේන්නේ නැහැ. ඒක sometimes small opportunity එකක්. ඒක decision එකක්. ඒක step එකක්. වෙන්න පුළුවන්. අලුත් skill එකක් ඉගෙන ගන්න chance එකක්. business එකක් පටන් ගන්න idea එකක්. හෝ simple change එකක් life එකේ. හැබැයි ගොඩක් අය ඒවා ignore කරනවා. පස්සේ බලමු කියලා. මට තාම time තියෙනවා කියලා. ඒත් ඇත්ත තමයි chance එක wait කරන්න එපා. ඇයි අපි chance නැති කරගන්නේ? බය, කම්මැලිකම, confidence නැතිවීම, මට බැරි වෙයි කියන සිතුවිල්ල. ඔයාටත් එහෙම හිතන වෙලාවල් තියෙනව නේද? මම මේක try කරලා fail වුණොත්? හැබැයි fail වෙන එක නෙවෙයි dangerous. try නොකරන එකයි dangerous. හිතන්න. අද ඔයාට තියෙන chance එක අපූර්ව future එකක් හදන්න පුළුවන්. හැබැයි ඔයා ඒක ignore කළා නම් එක දවසක ඔයා පස්සේ හැරිලා බලනකොට ඒ වෙලාවේ මම try කළා නම් කියලා පසුතැවෙයි. පසුතැවීම failure එකටත් වඩා painful. failure එකෙන් lesson එකක් ලැබෙනවා. පසුතැවීමෙන් pain එක විතරයි ලැබෙන්නේ. ඔයාට chance එකක් තියෙනවා නම් ඒක perfect වෙන්න ඕනේ නැහැ. Start small, start scared, but start. ඔයාට YouTube channel එකක් start කරන්න ඕනිද? අදම plan කරන්න. skill එකක් ඉගෙන ගන්න ඕනිද? අදම පටන් ගන්න. life change කරන්න ඕනිද? decision එක ගන්න අදම. remember, perfect moment එකක් කියලා එකක් නැහැ. perfect moment එක ඔයා decide කරන moment එකයි. ඔයාට chance එකක් තියෙනවා. හැබැයි ඒ chance එක හැමදාම නෙවෙයි. කවුරු හරි වෙන කෙනෙක් ඔයාව hesitate කරනකොට ඔයාගේ chance එක පහු කරගෙන ඉස්සරහට යනවා. ඒ නිසා අදම තීරණය කරන්න. මම try කරනවා. මම බය වෙන්නේ නැහැ. මම නවතින්නේ නැහැ. එක දවසක ඔයාට ස්තුති කරයි අද ඉන්න ඔයා. ඔයාට chance එකක් තියෙනවා. ඒක නැති කරගන්න එපා. මේ වීඩියෝ එක ඔයාට helpful නම් like එකක් දාන්න. subscribe කරන්න. ඒ වගේම ඔයාගේ chance එක අදම start කරන්න.